හරි. එතකොට ළමයි දැන් අපි කතා කරන්නේ Python database connection ගැන. එතකොට මම දැන් මේ note එකක් දෙනවා Python database connection ගැන note එකක් දෙනවා. ඒකත් ඔයගොල්ලෝ මේ වෙලාවෙම ලියා ගන්න. paper discussion එක උනට කමක් නැහැ. මම මේ දෙන note එකත් ඔයගොල්ලෝ මේ වෙලාවෙම ලියා ගන්න. හරි. මම මුලින්ම පැහැදිලි කරනකම් ඉන්න ළමයි. Python database connection එකේදී වෙන්නේ මොකක්ද දන්නවද ළමයි? Python database connection එකේදී වෙන්නේ ළමයි Python program එකක් සහ database එකක් connect කරන එක තමයි ළමයි Python database connection වලදී වෙන්නේ. මේ බලන්න ඕන ළමයි. ඔයාලගේ තියෙන කෝඩ් එක මම ලියන්නම්. කෝඩ් එක ලියන්න කලින් මේක පොඩ්ඩක් බලන්න. පේපර් එකේ තියෙන කෝඩ් එක හරි. කෝඩ් එක ලියන්නම්. ඊට කලින් මේක බලන්න ඕන ළමයි. එදයිද? එදයි වගේනේ. හරි. හරි. මේ තියෙන්නේ අපේ database එක කියලා හිතන්න ළමයි. මේ තියෙන්නේ අපේ database එක කියලා හිතන්න. මේ තියෙන්නේ අපේ Python program එක කියලා හිතන්න ළමයි. මේ තියෙන්නේ අපේ Python program එක කියලා හිතන්න. මේ තියෙන්නේ අපේ Python program එක කියලා හිතන්න. හරි. මේ තියෙන අපේ Python program එක කියලා හිතන්න. Python program එක ගත්තාම ළමයි Python program එක ගත්තාම Python program එකේ මෙන්න මෙතන කොටසක් තියෙනවා ළමයි අපි ඒකට කියනවා cursor object එක කියලා. මේකට කියනවා අපි cursor object එක කියලා. මේකට කියන්නේ මොකක්ද? මේකට කියන්නේ මොකද? cursor object එක කියලා කියනවා. ළමයි. දැන් Python database connection වලදී වෙන්නේ මොකක්ද? Python database connection වලදී වෙන්නේ Python program එකක් හරහා database එකකට connect වෙන එකනේ. හරි. Python program එකක් හරහා database එකක් එක connect වෙන එක තමයි ළමයි Python database connection එකේදී වෙන්නේ. එතකොට ළමයි අපි Python program එකක් සහ database එකක් අතර connect වෙන්න අපි භාවිතා කරනවා මෙන්න මේ MySQL connector කියන එක. MySQL.connector කියන එක. MySQL.connector කියන එක භාවිතා කරනවා. MySQL.connector කියන එක භාවිතා කරනවා Python වලදී. හරි. අපි සාමාන්‍යයෙන් මේ PHP වල භාවිතා කරන්නේ මොකද්ද? PHP වල භාවිතා කරන්නේ MySQLයි. ඒක ලියන්නේ නැහැ. ඒක ඕනේ නැහැනේ. PHP වලදී භාවිතා කරන්නේ PHP ෆයිල් එකක් සහ database එකක් connect කරගන්න භාවිතා කරන්නේ MySQLයි. Python program එකක් සහ database එකක් connect කරගන්න Python වලදී භාවිතා කරන්නේ ළමයි MySQL connector කියන එක. අපි ඒකට කියනවා ළමයි Python library එකක් කියලා. මෙන්න මේ MySQL connector එකට අපි කියනවා Python library එකක් කියලා. මේ තියෙන්නේ මොකක්ද එතකොට? මේ තියෙන්නේ ළමයි මේකට අපි කියනවා Python library එකක් කියලා. මේකට අපි කියනවා මේ MySQL connect එකට කියනවා ළමයි Python library එකක් කියලා. එතකොට Python library එකෙන් කරන්නේ මොකක්ද ළමයි? Python library එකෙන් කරන්නේ ළමයි Python program එකක් සහ database එකක්. Python program එකක් සහ database එකක් මෙන්න මේ MySQLi connector කියන එක භාවිතා කරලා connect කරලා දෙන එක තමයි ළමයි සිද්ධ වෙන්නේ. මොකක්ද? Python program එකකුයි database එකකුයි මෙන්න MySQLi connector කියන එක භාවිතා කරලා තමයි ළමයි එකිනෙකට සම්බන්ධ කරන්නේ. එතකොට අපි MySQLi connector කියන එකට Python වලදී කියනවා මේ MySQLi connector කියන එක තමයි Python වලදී Python එකේ Python library එක වෙන්නේ. MySQLi.connect එකට අපි කියනවා ඒක තමයි Python library එක වෙන්නේ කියලා. හරි. ඒ වගේම ළමයි මෙතන මම ඔයාලට කිව්වනේ cursor object එකක් තියෙනවා කියලා. මේ බලන්නකො. මම ඔයාලට කිව්වා
අද පොඩ්ඩක් අඳුරේ වගේ ළමයි. එයි දන්නේ. මං ඔයාලට කිව්වා මෙතන කර්සර් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා. මෙන්න. මෙතන මේ කර්සර් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා කිව්වා. මෙන්න මෙතන තියෙනවනේ කර්සර් ඔබ්ජෙක්ට් එක. මේ කර්සර් ඔබ්ජෙක්ට් එකකින් වෙන්නේ මොකක්ද කියලා දන්නවද ළමයි? මේ කර්සර් ඔබ්ජෙක්ට් එකෙන් කරන්නේ මෙන්න මේ ඩේටාබේස් ඇතුලේ තියෙනවනේ ළමයි ටේබල්. ඩේටාබේස් එකක් ගත්තහම ඩේටාබේස් ඇතුලේ තියෙනවනේ ළමයි ටේබල්. ඩේටාබේස් ඇතුලේ තියෙනවනේ ළමයි ටේබල්. අන්න මෙන්න මේ ටේබල් වලට මෙන්න මේ ටේබල් වලට ඩේටා ඉන්පුට් කරන එක. එහෙම නැත්නම් ටේබල් වලින් ඩේටා ඇදලා ගන්න එක. එහෙම නැත්නම් ටේබල් වලින් ඩේටා ගන්න එක, තෝරලා ගන්න එක. ටේබල් වල ඩේටා ඉන්පුට් කරන එක. ටේබල් වලින් ඩේටා මකන එක. ටේබල් වල තියෙන ඩේටා අප්ඩේට් කරන එක. ඒ සියලුම කාර්යයන් කරන්නේ ළමයි මෙන්න මේ කර්සර් ඔබ්ජෙක්ට් එක භාවිතා කරලා. මේ කර්සර් ඔබ්ජෙක්ට් එක භාවිතා කරලා තමයි ළමයි ඩේටාබේස් ඇතුලේ තියෙන ටේබල් වලට ඩේටා එන්ටර් කරන්නේ. ඒ ටේබල් වල තියෙන ඩේටා අරගන්නේ, මකන්නේ, අප්ඩේට් කරන්නේ, ඔක්කොම කරන්නේ මෙන්න මේ Python එක ඇතුලේ තියෙන කර්සර් ඔබ්ජෙක්ට් එක. හරි. දැන් මම ඔය දෙකෙන් වෙන වැඩ දෙක ගැන පොඩි නෝට් එකක් දෙනවා. මේ පොඩි නෝට් එක දීලා මම යනවා ඔයාලගේ කෝඩ් එකට. මේ දෙන නෝට් එක ලියා ගන්නකො ළමයි. මේ දෙන නෝට් එක ලියා ගන්න. මේ දෙන නෝට් එක ලියා ගන්න. ආපහු ඉතින් මේ වගේ පේපර් ඩිස්කෂන් නම් වෙන්නේ නැහැ ළමයි නෝට් උත් දෙන්නේ නැහැ. හරි. නෝට් එක ලියා ගන්නකො. හරි. මේ අපේ කවුද ක්ලාස් එකේ ළමයි මම පිටිපස්සේ නම් දාලා තියෙනවා Python tut එක පිටිපස්සේ නම් ලියා ගන්න හිතෙනවා. කමන්න වෙනම කොලෙක ලියන්න. ලියා ගන්න. මම මෙහෙට එන්නම්. ලියා ගන්න. Python library අනු Python Python program එකක් හා Python library අනු Python program එකක් හා database එකක්. Python library අනු Python program එකක් සහ database එකක් connect කරන්න භාවිතා කරන මම මේ කියන භාෂාවෙන් තමයි කියන්නේ කවන්නේ. Python library අනු Python program එකක් හා database එකක් connect කරන්න භාවිතා කරන code එකකි. එය MySQL connector වෙයි. MySQL connector වෙයි. හරි. මෙම library එකට මොකක්ද දැන් library එක MySQL connector එක. මෙම library එකට call කළ විට function එක ක්‍රියා කරයි. මෙම library එකට call කළ විට function එක ක්‍රියා කරයි. කියන්නේ මේකට call කරාම තමයි මේක වැඩ කරන්නේ. ඒක තමයි කියන්නේ mysql.connector කියන එකට call කරාම තමයි ඉතින් ඒක වැඩ කරන්නේ. ඒක තමයි මේ කියන්නේ. හරි. ඡේද කඩන්න. ඡේද කඩලා ඊගාව ඡේද ලියා ගන්න ළමයි. cursor object එකක් හරහා දැන් මේ cursor object එකකින් වෙන වැඩේ තමයි අපි කියන්නේ. cursor object එකක් හරහා සිදු කරන්නේ connection එක තුල සිදු කරන
කනෙක්ෂන් එක තුල සිදු කරන සියලුම SQL code කනෙක්ෂන් එක තුල සිදු කරන සියලුම SQL code ක්‍රියාකාරකම් පාලනය කිරීමයි. සියලුම SQL code ක්‍රියාකාරකම් පාලනය කිරීමයි. හරි. පාලනය කිරීම කියන කපා ගන්න. සියලුම SQL code ක්‍රියාකාරකම් පාලනය, table සෑදීම, සියලුම SQL ක්‍රියාකාරකම් code පාලනය, table සෑදීම, දත්ත ආදානය, මැකීම, ගබඩා කිරීම, සියල්ල ක්‍රියා කරනුවේ cursor object එක හරහායි. ඒ කියන්නේ මේ database එක ඇතුලේ තියෙනනේ table ළමයි. ඒ table වලට data input කරන්න, data වලින් ඒ table වල තියෙන data output ගන්න, update කරන්න, delete කරන්න, ඒ හැම දෙයකම භාවිතා කරන්නේ මෙන්න මේ කියන cursor object එකලු. ඒක තමයි ළමයි ඔය කියලා තියෙන්නේ. හරි. මං ඊගාවට මෙතන ඔයාලට note එකේ දෙන්න ඕන code එක ලියන්න ළමයි. note එකේ දෙන්න ඕන code එක. ඒක ලියන්නද මේක ලියන්නද? paper එකේ තියෙන එක ලියන්නද? අපි ලියමු note එකේ තියෙන එක ලියමු. note එකේ තියෙන එක ලියමු. හරි මම දැන් මේක මකනවා. recording එක හරි බලන්න හැකිනේ. මේක මකනවා. මම note එකට දෙන්න අදාළ code එක ලියන්නම් ළමයි. paper එකේ තියෙන code එකත් හොඳයි. අර තේරුම් ගන්න අමාරු වුණොත් කියලා මම මේක ලියන්න. අපේ note එකේ තියෙන code එක ලියන්න. හිතන්නකෝ මෙහෙම. දැන් ඔයාලා ගන්න Python ගොනුවේ නම තමයි මේක. Python ගොනුවේ පේනවන්නේ නේ? හරි. Python ගොනුවේ නම Python ගොනුවේ නම තමයි ළමයි අපි ගමු database.py කියලා. database.py. Python ගොනුවේ නම මොකද්ද ළමයි? database.py. ඕක තමයි ළමයි Python ගොනුවේ නම. ඊට පස්සේ බලන්නකෝ දැන් තියෙන code එක import mysqli connect mysqli.connect import mysqli.connect. ඊට පස්සේ තියෙනවා query මේකෙන් වෙන වැඩේ ඔක්කොම කියලා දෙනවා බලන් ඉන්න. create table student, create table student, create table student. query කියලා ඔහොම තියෙනවා. create table student කියලා තියෙනවා. හරි. ඊගාවට මෙහෙම දාලා මෙතන වහන්න. ඊගාවට තියෙන ළමයි con කියලා MySQL හොඳට පැහැදිලි වෙන්න කියලා දෙනවා. අහන් ඉන්න එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ කියන එක ඔයාලා note එක විදිහට recording එක බලලා ලියා ගන්න. එච්චරයි කරන්න ඕනේ. mysql.connect .connect කියලා ඔන්න වරහන් ඇතුලේ දෙනවා මෙන්න මේ ටික. host
host host local host local host ඊගාවට user root password මොහොම තියෙන්නේ database දාලා තියෙන school කියලා database school කියලා තියෙනවා කොහොම තියෙනවා ඊට පස්සේ කියනවා print success මේ ඔයාලට මේ නෝට් එකට දෙන්න අදාළව තියෙන මේක තමයි මම මේ ලියන්නේ පේපර් එකේ තියෙන එක නෙමෙයි ඊට පස්සේ කියනවා result equal connection dot cursor හරි ඔන්න ඔහොම තමයි ළමයි අපේ කෝඩ් එක තියෙන්නේ ඔහොම ළමයි අපේ කෝඩ් එක තියෙන්නේ හරි අපි දැන් බලමුකෝ මේ කොහොමද මේක කියවන්නේ කියලා හරි දැන් මෙහෙම තමයි කෝඩ් එක තියෙන්නේ ළමයි හරි මෙන්න මෙහෙමයි ළමයි මේ කෝඩ් එකේ තේරුම වෙන්නේ ඔන්න import mysqli connector ඒ කියන්නේ මොකක්ද දන්නවද mysqli connector කියන එකට කෝල් කරාම තමයි කිව්වා නේද Python අර ෆයිල් එක සහ database එකත් එක්ක connection එක නිර්මාණය වෙන්නේ අන්න මේ අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී වෙන්නේ මොකක්ද එතකොට මේ අවස්ථාවේදී දැන් මේ කරලා තියෙන්නේ මොකද්ද import mysqli.connector අනේ mysqli.connector කියන එක මේ Python එක අපි මොකද්ද කිව්වේ අපි ඒකට කිව්වා Python library එක කියලා අන්න library එකට call කරලා තියෙන්නේ මෙන්න mysqli.connector කියන Python library එකට තමයි මේ call කරලා තියෙන්නේ call කරාම අපි දන්නවා මොකක්ද වෙන්නේ මෙන්න අපේ Python ෆයිල් එක සහ database එකත් එක්ක සම්බන්ධතාවයක් හැදෙනවා අන්න බලන්න මෙන්න Python ෆයිල් එක සහ database එකත් එක්ක database එකත් එක්ක මේ Python ෆයිල් එක සහ database එකත් එක්ක සම්බන්ධතාවයක් ඔන්න දැන් ළමයි නිර්මාණය වෙනවා Python ෆයිල් එක සහ database එකත් එක්ක සම්බන්ධතාවයක් නිර්මාණය වෙනවා මොන වෙලාවෙදිද ළමයි මොන වෙලාවෙදිද සම්බන්ධතාවය නිර්මාණය වෙන්නේ මෙන්න import mysqli.connector කියලා කියද්දී ඔන්න සම්බන්ධතාවය නිර්මාණය වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ බලන්නකෝ query equal create table student ළමයි Python සහ database connection ඇතුලේ අපිට මොකක් හරි SQL කෝඩ් එකක් ලියන්න ඕනේ නම් මෙන්න query කියලා ඔන්න විචල්යක් නිර්මාණය කරගන්නවා නිර්මාණය කරගෙන ඒකට ආදේශ කරනවා අපේ මොකක්ද අපේ SQL කෝඩ් එක මෙන්න query කියන එකට සමාන කරලා අන්න table එකක් නිර්මාණය කිරීමට අදාළව තියෙන අපේ SQL query එක හරි ඔන්න දැන් කියලා තියෙන්නේ මොකද්ද table එකක් නිර්මාණය කරන්නලු student කියලා මේ වෙලාවේදී වෙන්නේ මොකක්ද මේ වෙලාවේදී වෙන්නේ දැන් අපේ database එක තියෙනනේ ළමයි database එක ඇතුලේ නිර්මාණය වෙනම ළමයි table එක හොඳට බලන්න database එක ඇතුලේ ළමයි නිර්මාණය වෙනවා table එක අන්න ළමයි database එක ඇතුලේ නිර්මාණය වෙනවනේ ළමයි table එකක් අන්න ඒ table එකට කියන නම මොකද්ද student
අන්න ඔන්න මේ අවස්ථාවේදී නිර්මාණය වෙනවා ළමයි ස්ටුඩන්ට් කියලා ටේබල් එකක්. හරිද? මේ අවස්ථාවේදී නිර්මාණය වෙනවා ස්ටුඩන්ට් කියලා ටේබල් එක අපේ ඩේටාබේස් එකේ ඇතුලේ. හරි. ඩේටාබේස් එක ඇතුලේ නිර්මාණය වෙනවා. හරි. මේ බලන්නකො. ඊට පස්සේ කියනවා නිර්මාණය වෙනවා කියන්නේ ළමයි මෙතනකින් කියන්නේ create table student කියලා කියන්නේ ඒ කියන්නේ දැන් මේ core එකක් හදාගන්නලු student කියලා table එක නිර්මාණය කරන්න. ඒක තමයි මේකේ අර්ථය. මොකද්ද? core එකක් නිර්මාණය කරගන්නලු student කියලා table එකක් නිර්මාණය කරගන්න. මෙන්න student table එක නිර්මාණය කිරීමට අදාළ core එක ගිහිල්ලා මෙන්න මේ core එකට ළමයි ආදේශ එනවා. සමා වෙන්න. මේ වෙලාවේදී ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් නිර්මාණය වෙන්නේ නැත. මේ වෙලාවේදී වෙන්නේ query එකට මේ query කියන එකට ආදේශ වෙනවා මෙන්න ටේබල් එකක් නිර්මාණය කිරීමට අදාළ වෙන query එක. අන්න ඒ query ටේබල් එකක් නිර්මාණය කිරීමට අදාළ වෙන query එක ආදේශ වෙනවා මෙන්න මේ query එකට. හරිද? ආදේශ වුණා. ආදේශ වෙලා ඊගාවෙකට යන්නකො. ඔන්න ඊගාවෙකට ගියාම කියනවා connection with con කියලා දැන් තියෙන්නේ con equal mysqli.connect connect. මෙතනදි වෙන්නේ මොකක්ද දන්නවද ළමයි? මෙතනදි වෙන්නේ මේ mysql.connect.connect කියලා දැන් මෙන්න මේ විස්තරේ තියෙනවා ළමයි. මේ host user password database ඒ තියෙනවා ළමයි. මෙන්න මේ විස්තරේ ළමයි අපිට දීලා තියෙන්නේ අපේ database එකට අදාළව තියෙන සියලුම විස්තර ටික තමයි ළමයි මෙතන අපේ මේ දීලා තියෙන්නේ. අන්න ඒ කිව්වේ විනාඩියක් ඉන්න තේරෙයි. database එකට අදාළ විස්තර ටික තමයි ළමයි මෙතන මේ දීලා තියෙන්නේ. මෙතන මේ දීලා තියෙන්නේ database එකට අදාළ විස්තර මොනවාද? ඔන්න database එකේ host. අපි දන්නවා ළමයි server computer එකක් ඇතුලේ නෙමෙයි අපි දැන් මේ practical එක කරන්නේ. අපි වෙනම WAM server එකක් අරගෙන ඒ WAM server එක භාවිතා කරලා අපේ computer එක අතත්්‍ය පරිගණකයක් විදිහට නිර්මාණය කරගන්නවා. අන්න අපේ computer එක අතත්්‍ය පරිගණකයක් විදිහට නිර්මාණය කරගන්නකොට අපි දාන්නේ මොකක් කියලාද? host. local host කියලා දාන්නේ ළමයි. අපේ පරිගණකයේ අතත්්‍ය පරිගණකයක් නැතුව ඇත්තටම සර්වර් කම්පියුටර් එකක් ඇතුලේ අපේ ඩේටාබේස් එක නිර්මාණය කරනවා නම් ඒ සර්වර් කම්පියුටර් එකට අදාළ IP ඇඩ්‍රස් එක තමයි ළමයි මෙතන දාන්නේ. local host කියලා දාලා තිබ්බොත් ඒකෙන් කියන්නේ අපේ අතත්්‍ය පරිගණකයේ අතත්්‍ය විදියට තමයි මේ නිර්මාණය කරන් තියෙන්නේ. ඒක නිසා තමයි ළමයි මෙන්න මේ local host කියලා දාලා තියෙන්නේ. මෙන්න database එකේ username එක මොකද්ද? root. අන්න password එක මොකද්ද? password එක ඇතුලේ මේ විදියට උඩුකම යටතේ මුකුත් නැහැ කියන එකේ තේරුම password එකක් දීලා නැහැ. database එකේ නම මොකද්ද? මෙන්න database එකේ නම තමයි ළමයි school. එතකොට මෙන්න මේ database එකේ නම මොකද්ද ළමයි? මෙන්න මේ database එකේ නම තමයි ළමයි school වෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න ළමයි එතකොට මේ බලන්න මෙතනට අපේ ඔන්න password එක database එක user host ඒ ඔක්කොම ටික ළමයි නිවැරදි පිළිවෙලට දුන්නාම ඔන්න mysql.connect.connect මෙන්න මේ තුන්වෙනි පියවරේදී තමයි ළමයි අපේ Python ෆයිල් එක සහ database ෆයිල් එක අතර connection එක හැදෙන්නේ. මෙන්න තුන්වෙනි පියවරේදී තමයි ළමයි මෙන්න අපේ Python ෆයිල් එක සහ database එක අතර connection එක හැදෙන්නේ. අන්න ළමයි මේ mysqli.connect දැන් මේ මෙතන අපි mysqli.connect එක අරගත්තා, ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඔන්න තුන්වෙනි පියවරේදී mysqli.connect එක connect කරන්න කියනවා. දැක්කද?
mysqli.connect එක කනෙක්ට් කරන්න කියනවා මෙන්න මේ ස්කූල් කියන ඩේටාබේස් එකට. අන්න මේ mysqli.connect එක ස්කූල් කියන ඩේටාබේස් එකට කනෙක්ට් වෙද්දී මෙන්න ඒ ඩේටාබේස් එකට අදාළ host user password ඒ ඔක්කොම දුන්නා. දැන් තියෙනවාට කනෙක්ට් වෙන්න විතරයි. මෙන්න mysqli.connect මේකෙන් වෙන්නේ ළමයි අපේ Python ෆයිල් එක සහ database ෆයිල් එක කනෙක්ට් වෙනවා. අන්න කනෙක්ට් වෙලා ඒක දැන් මෙතන කනෙක්ට් වෙනවනේ. ඒ නිර්මාණය වෙන කනෙක්ෂන් එක තියෙනවනේ. මේ කනෙක්ෂන් එක තියෙනවා ළමයි. මේ නිර්මාණය වෙන කනෙක්ෂන් එක ආදේශ කරගන්න කියනවා මේ con කියන variable එකට. මෙතන නිර්මාණය වෙන කනෙක්ෂන් එක ආදේශ කරගන්න කියනවා ළමයි con කියන variable එකට. ඔන්න ඒ con කියන variable එකට ආදේශ කරගත්තා. ඔන්න දැන් ඊගාව පේලියට එනවා. ඊගාව පේලියට ගියාම තියෙනවා print success කියලා. ඒ කියන්නේ මොකක්ද දන්නවද ළමයි? දැන් මෙතන mysqli.connector.connect කියලා දීලා මෙන්න අපේ database එකට අදාළ දත්ත ටික හරියාකාරව දුන්නාම අපේ database එකට අදාළව තියෙන දත්ත ටික හරියාකාරව දුන්නා නම් අන්න අපිට අපේ display එකේ print වෙනවා ළමයි success කියලා. අපේ display එකේ print වෙනවා ළමයි success කියලා. අන්න database එකට අදාළ සියලුම විස්තර ටික හරියාකාරව දුන්නන් ළමයි ඔන්න දැන් අපිට print වෙනවා success කියලා. හරි. ඔන්න දැන් print වුණා කියලා හිතන්නකෝ. ඊගාවට එනවා ඊගාව පේරියට. ඔන්න බලන්න ළමයි ඊගාව පේරියට ගියාම තියෙනවා result equal con.cursor. එතෙන් වෙන්නේ මොකද්ද දන්නවද ළමයි? con.cursor. දැන් මේ connection එක නිර්මාණය කරගත්තානේ. මේ connection එක නිර්මාණය කරගත්තා. අන්න නිර්මාණය කරගත්ත connection එක නේද දැන් මේ con කියන variable එකට ආදේශ කරේ. අන්න con කියන variable එක දැන් මෙතෙන්ට ගෙනල්ලා. ඒ කියන්නේ හරියට නිකන් මේ Python file එකේ සහ database එකේ connection එක ඔන්න දැන් මෙතෙන්ට අරගෙන ඇවිල්ලා. ඒ connection එක භාවිතා කරලා මෙන්න ඒ connection එක භාවිතා කරලා cursor object එක හරහා මෙන්න ඒ connection එක භාවිතා කරලා cursor object එක හරහා cursor object එක තියෙන්නේ මොකක් ඇතුලේ කියලාද කිව්වේ? Python file එක ඇතුලේ නේද ළමයි? අන්න Python file එක ඇතුලේ නේද ළමයි cursor object එක තියෙන්නේ? අන්න Python file එක ඇතුලේ තියෙන cursor object එක භාවිතා කරලා දැන් මෙන්න මේ වරහණක් තියෙනව නේද ළමයි? මෙන්න මේ වරහණට දෙන්නේ ළමයි මෙන්න මේ query කියන එක. මේ query කියන variable එක තියෙනවනේ. අන්න එන්න ඒ variable එක තමයි ළමයි මෙතෙන්ට දෙන්නේ. මෙන්න මේ query කියන්නේ මෙන්න මේ query කියන variable එක තමයි අරගෙන ඇවිල්ලා මෙතෙන්ට දෙන්නේ. දැන් වෙන්නේ බලන්න මොකද්ද කියලා. connection එක ඔන්න connection එක අරගෙන ආවා. connection එකත් අරගෙන ඇවිල්ලා ඔන්න cursor object එකත් භාවිතා කරලා අපේ query එක මොකක්ද අපේ query එක ළමයි? මෙන්න අපේ query එක තමයි ළමයි create table student. අන්න query එක ක්‍රියාත්මක කරනවා ළමයි. create table student කියන එක query එක ක්‍රියාත්මක කරලා ඒක ආදේශ කරගන්නවා ළමයි කාටද? අන්න result. මෙන්න අපේ create table කියන query එක මොකද්ද? create table student. අන්න create table student කියන අපේ query එක මෙතන ක්‍රියාත්මක කරනවා. අන්න මෙතනදි ළමයි සිද්ධ වෙන්නේ අපේ මේ school කියන database එක ඇතුලේ නිර්මාණය වෙනවා ළමයි මෙන්න මොකද්ද table එකේ නම? student ළමයි. student කියලා table එකක් මෙතන නිර්මාණය වෙලා ඒක ආදේශ කරගන්නවා ළමයි result කියන variable එකට. අන්න ඕක තමයි ළමයි සරලව Python database කියන්නේ. ඔච්චරයි ළමයි Python database වලදී කියලා දෙන්න තියෙන්නේ. පැහැදිලිද කියලා දාන්න chat එකට. ටියුට් එකේ හිස්තැනක් තියෙනවා Python database connection එක. එතන උනත් ලියාගත්තට කමක් නැහැ ටියුෂන් එකේ ළමයි.
ඔන්න ඕක තමයි ළමයි Python database connection එකෙන් සිද්ධ වෙන්නේ. පැහැදිලිද කියලා දාන්න මම chat එකට. Python database connection එක පැහැදිලිද? දාන්න බලන්න. Python database connection එක පැහැදිලිද? පැහැදිලි. හොඳටම පැහැදිලි. හරි. හරි. ඕක තමයි තුල ළමයි Python database connection එකේ සිද්ධ වෙන්නේ. හරි. අපි දැන් ප්‍රශ්නයක් අරගමුකෝ ළමයි. අපි දැන් ප්‍රශ්නයක් අරගමු. හරි. මේක දැන් මම මකනවා. මේක මකලා මම දැන් උන්න දැන් ප්‍රශ්නයක් අරගන්නවා. අපේ ටියුට් එකේ තියෙන ප්‍රශ්නෙම මම ගන්න. ටියුට් එකේ නෙමෙයි සමා වෙන්න අපේ පේපර් එකේ. ෆුල් පේපර් එකේ තියෙන ප්‍රශ්නෙම ගන්න. හරි. ෆුල් පේපර් එකේ තියෙන ප්‍රශ්න ගන්නම්කෝ. ඊට කලින් විනාඩියක් දෙන්න ළමයි වතුර ටිකක් බීලා එන්න මට. වතුර බෝතලේ ගෙනල්ලත් නෑ. විනාඩියක් දෙන්න. හරි. හරි. ඔව් ටියුට් එකේ ලියා ගන්න කෝඩ් එකයි ඒ ටික රෙකෝඩින් එක බලලා ලියා ගන්න. හරි. දැන් අපි එන්නකෝ ප්‍රශ්නෙට. Python database ප්‍රශ්නෙට එන්නකෝ. ඒ කියන්නේ ඔයාලගේ 38 වෙනි ප්‍රශ්නේ තමයි. මම ඒක ලියන්නම් කෝඩ් එක. කෝඩ් එක ලියන්න. import හරි import MySQL
SQL dot connector MySQL dot connector ඊගාවට තියෙනවා con MySQL dot connector ඔයාලා කියන රෙකෝඩින් නවත්තද්දි ස්ටොප් කරද්දි මම පොඩ්ඩක් ලස්සනට ඉන්න තැන වලින් රෙකෝඩින් ස්ටොප් කරන්න. සමහරව රෙකෝඩින් ස්ටොප් කරලා කැත තැන වලින් ස්ක්‍රීන්ෂොට් උත් ගහලා යනවා. හරිද? not connect host localhost user අයිෂ මට මතක් වෙනවා localhost user කවුද root password මොකක්ද මෙතන ලියමුවහම පේනවනේ password එක දීලා තියෙනවා password 1 2 3 කියලා. ඊගාව මම මෙතෙන්ට අරන් යන ඊළඟ ටික password 1 2 3 database password 1 2 3 database මේ වලගේ පේපර් එකේ තියෙන එක මම ලියන්නේ database school db ඕක තමයි ඔයාලගේ පේපර් එකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන වරහණක් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා cursor con dot cursor අන්න මෙහෙම දාලා cursor execute x data equal cursor dot මෙතන y xy තියෙන්න ඕනේ වනේ. එතෙන්ටත් මම අදාළ වෙන කෝඩ් එක දාන්නම්කෝ. execute මෙතෙන්ට එන්න ඕනේ ළමයි. එතෙන් මම අදාළ වෙන එක දාන්නම් ඈ. ඒතොර ලේසියිනේ. අදාළ උත්තරේ දැම්මම ලේසි. execute මේ තියෙන ලියගෙන පැන අයියෝ select එනවන්නේ ලියනවන්නේ අපරාධ select all from student select all from student where meeting කරන්න where grade equal 13 කලිවුව හරි. ඊට පස්සේ තියෙනවා data equal cursor dot fetch all මේ ඉතින් වෙනස් වෙලා තමයි එන්නේ ඉතින් ළමයි එක. මේක එහෙම තමයි ඉතින්
for row in data for row in data for row in data රීජන් ළමයි මේක ටියුට් එකේ ලියාගත්තට පාඩුවක් වෙන්නේ row connection close con dot close ඕක තමයි ළමයි අපේ ටියුට් එකේ තියෙන කෝඩ් එක මේක තමයි ළමයි දැන් අපේ ටියුට් එකේ තියෙන්නේ හරිද සෝරි ටියුට් එකේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මේක තමයි දැන් අපේ ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ ෆුල් පේපර් එකේ මුල ඉඳන් කියවයියන්කෝ ඔන්න import mysql.connect ඒකෙන් කියන්නේ මොකක්ද දැන් අර mysql.connect කියන මොකක්ද අපි ඒකට කිව්වේ Python library එකට call කරනවා call කරා ඊට පස්සේ කියනවා connection में con equal mysql.connect මේකෙන් වෙන්නේ මොකක්ද එතකොට මේකෙන් වෙන්නේ database එක නිර්මාණය කිරීමට අදාළ database නිර්මාණය කිරීමට නෙමෙයි මේකෙන් වෙන්නේ අපේ Python ෆයිල් එක සහ database එක ලින්ක් කරන්න ඕනේ සම්බන්ධ කරන්න ඕනේ මේ තියෙන්නේ මෙතනින් දෙන්නේ database එක සම්බන්ධ කරගන්න අදාළ විස්තර ටික තමයි ළමයි මෙතනින් දෙන්නේ අපේ database එක සම්බන්ධ කිරීමට අදාළ විස්තර ටික බලන්න ඔන්න mysql.connect අන්න mysql.connect කියන Python library එක භාවිතා කරලා connect කරන්න කියනවා connect කරන්නේ දැන් database එකත් එක්කනේ අන්න database එකේ විස්තර ටික ඔන්න දැන් වරහන් ඇතුලේ දීලා තියෙනවා මේ බලන්න host local host user root password 123 අන්න database school db අන්න දැන් මේ connect කරන්න යන python file එක සහ එනෝනේ Python ෆයිල් එක සහ database එකක් නේ ළමයි දැන් මේ connect කරන්න යන්නේ එතකොට දැන් මේ අපි connect කරන්න යන database එකේ නම මොකක්ද කියන්නේ මෙන්න school db ළමයි school db කියන කෙටි නම database කියන එක මෙන්න school db කියන database එකත් එක්ක තමයි මේ Python ෆයිල් එක ළමයි connect කරන්න යන්නේ ඒක තමයි මේ කියලා තියෙන්නේ හරි ඔන්න දැන් connect කරගන්නවා connect කරගෙන මේ දැන් මේකෙන් වෙන database එකට එක්ක connect වෙන එක කියලා කිව්වනේ ඔන්න connect වෙලා මෙන්න මේ connect කරගන්න එක ආදේශ වෙනවා con කියන variable එකට con කියන variable එකට දැන් මේ Python file එක සහ school db කියන database එක දෙක සම්බන්ධ වෙච්ච කියන්නේ සම්බන්ධතාවයක් නිර්මාණය කරගත්තනේ ඒක මේ con කියන variable එකට ආදේශ වෙනවා හරි ආදේශ වෙලා ඔන්න ඊගාව පේලියට යනවා අන්න ඊගාව පේලියට ගියාම cursor equal con.cursor කියලා තියෙනවා ඒකෙන් කියන්නේ මොකක්ද ඒකෙන් කියන්නේ connection එක සහ මේ ඒ කියන්නේ දැන් මේ connection එක දැන් මේ නිර්මාණය කරගත්ත connection එකයි අන්න dot cursor අපි කිව්වා ළමයි මේ dot cursor එක ඇතුලේ දෙන්නේ අපේ SQL වලට අදාළ එහෙම නැත්නම් අපේ SQL core එක කියලා කිව්වනේ මෙන්න මේ වරහන් ඇතුලේ දෙන්නේ හරි වරහන් ඇතුලේ දෙන්නේ ඒක හරි මේ බලන්නකෝ මෙතන වරහන් ඇතුලේ දෙන්නේ නෑ ළමයි මේකේ හැටියට හොඳේ මේ ප්‍රශ්නේ හැටියට මෙතනදී වරහන් ඇතුලේ දෙන්නේ නෑ ඇයි දන්නවද මේ බලන්න connection එක මෙන්න connection එක ඇතුලේ cursor එක තියෙනවා හරිද connection එක ඇතුලේ cursor එක තියෙනවා අන්න ඒක ආදේශ කරගන්නලු මෙන්න මේ cursor කියන variable එකට connection එක සහ cursor එක සම්බන්ධ කරලා ඒ දෙකම ආදේශ කරගන්නලු කාටද මෙන්න මේ cursor කියන variable එකට ළමයි cursor කියන variable එකට මේ දෙක ආදේශ කරගන්නලු සම්බන්ධ කරලා හරි
ආදේශ කරගත්තනේ. අන්න ආදේශ කරගෙන බලන්න ළමයි. cursor equal. දැන් cursor එක ඇතුලේ තියෙන්නේ මොකක්ද? cursor එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ con dot cursor කියන එක ළමයි. එතකොට මෙන්න දැන් මේ cursor equal. දැන් මේක ඇතුලේ හරනම් දෙන්න ඕනේ අපේ core එකනේ. ඔන්න cursor equal. දැන් cursor එක ඇතුලේ තියෙන්නේ මේකනේ. ඔන්න දැන් අපිට පේන්නේ තුනට මේක ඇතුලේ තමයි දැන් මේ ටික දෙන්නේ. මේක ඇතුලේ තමයි ළමයි මේ ටික දෙන්නේ දැන් මේ පේලියේ. අන්න බලන්න execute කරන්නලු select all from student where grade 13. ඒ කියන්නේ මෙන්න මේ student table එකේ මේ තියෙන table name එකනේ. අන්න student table එකේ මෙන්න මේක කියවන්නේ කොහොමද? select all ඔක්කොමලා. අන්න select කරන්න කියනවා ඔක්කොම කාගෙන්ද? student table එකේ where grade 13. ඒ කියන්නේ 13 වසරේ ඉන්න student table එකේ 13 වසරේ ඉන්න ශිෂ්‍යයන්ගේ තොරතුරු ඔක්කොම ටික select කරගන්න කියනවා. ඔක්කොම ටික සිලෙක්ට් කරගෙන ඔන්න දැන් ඔක්කොම ටික සිලෙක්ට් කරගන්නවා. ඒ සිලෙක්ට් කරගෙන දැන් ඒ සිලෙක්ට් කරගත් එක තියෙනවා ළමයි. අන්න ඒ සිලෙක්ට් කරගත් එක දැන් ආදේශ වෙනවා ළමයි. අන්න අපේ cursor කියන variable එකට. අර වගුවෙන් 13 ශ්‍රේණී ස්ටුඩන්ට් කියන වගුවෙන් සිලෙක්ට් කරගත්ත ඔක්කොම දත්ත ටික අන්න ඒ ටික ගිහිල්ලා ආදේශ වෙනවා cursor කියන variable එකට. ඊගව පේලියට යන්නකො. ඔන්න data equal cursor dot fetch all. ඒ කියන්නේ ළමයි දැන් මෙන්න cursor කියන එක ඇතුළේ ළමයි දැන් මේ අපි සිලෙක්ට් කරගත්ත ඔක්කොම දත්ත ටික තියෙන්නේ. අන්න ඒ දත්ත ටික ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා මෙන්න data එකට මෙන්න data කියන එකට ඔක්කොම දත්ත ටික ආදේශ කරගන්නවා. අන්න data කියන variable එකට ඔක්කොම දත්ත ටික අර දැන් සිලෙක්ට් කරගත්ත ඒවා සිලෙක්ට් කරගත්ත ටික ඔක්කොම ආදේශ කරගන්නවා data කියන variable එකට. data කියන variable එකේ තමයි දැන් අන්න අර student table එකකින් සිලෙක්ට් කරගත්ත ඔක්කොම ටික තියෙන්නේ. හරි. ඊගාව පේලිය for row in data print row. for loop එකක් තියෙන්නේ row in data මෙතනදි වෙන්නේ for row in data මෙතනදි වෙන්නේ ළමයි අපේ data කියන එක data කියන variable එක ඇතුලේනේ දැන් අර student කියන table එකෙන් select කරගත්ත ඔක්කොම දත්ත ටික තියෙන්නේ. අන්න ළමයි ඒ දත්ත ටික පේලියෙන් පේලිය මෙන්න දැන් මෙහෙම වගුව තියනවා නම් දැන් ස්ටුඩන්ට් කියන වගුවේ දත්ත ටික ඔක්කොම දැන් මේ විදිහට සිලෙක්ට් කරන්න තියෙන ළමයි. අන්න ඒ සිලෙක්ට් කරගත්ත දත්ත ටික මෙන්න එක පේලියක් අරගන්නවා. අන්න මේ පේලිය අරගන්නවා print කරනවා. මෙන්න මේ පේලිය අරගන්නවා print කරනවා. ඒ කියන්නේ display කරනවා. ඊගවට මේ පේලිය අරගන්නවා display කරනවා. ඒ කියන්නේ මේ පේලිය වෙන වෙනම ගන්න නෑ. පේලියෙන් පේලිය display වෙනවා. මෙන්න මේ print row කියන එකෙන්. ඕක තමයි ළමයි. ඒ කියන්නේ පේලියෙන් පේලිය display වෙනවා. ඒ කියන්නේ print වෙනවා. අපිට පේන්නේ සම්පූර්ණ table එකම එක සැරේ print වෙලා එනවා වගේ. පැහැදිලිද? ඔන්න ඕක තමයි ළමයි මෙන්න මේ කෝඩ් එක හරහා සිද්ධ වෙන්නේ. ප්‍රශ්නේ අමාරු කරන්න කරලා තියෙන්නේ පොඩ්ඩක් ඔයාලව වටේ යවලා මේ වටේ යවලා. එච්චරයි කරලා තියෙන්නේ. පොඩ්ඩක් කෝඩ් එක වෙනස් කරලා දීලා. එච්චරයි කරලා තියෙන්නේ. නැත්තම් අර කෝඩ් එකම තමයි ඒ කෝඩ් එක ලොකු කරලා දීලා. එච්චරයි. නැත්තම් එකම කෝඩ් එක. පැහැදිලිද මේක? මේක පැහැදිලිද කියලා දාන්න chat එකට. Python database connection එක පැහැදිලිද?